ඔන්න එහෙනම් අපි යන්නේ අපි 9 ශ්‍රේණියට අදාළව දෙවන වාරයේ පළවෙනි පේපර් එක දෙවන වාරයට අදාළව පළමු ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න යන්නේ. පළමු ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේ පළමු ප්‍රශ්න පත්‍රයේ දෙක කොටසට උත්තර මෙන්න අපි සටහන් කරලා සාකච්ඡාවට ගන්න යනවා. මෙන්න දෙවෙනි කොටස. අපි කොටසින් කොටස සාකච්ඡාවට එමු. ගන්න බලන්න ඔයාලගේ රතු පෑන් තියෙනවා නම් ගන්න රතු පෑන් ටික එළියට. රතු පෑන් ටික ගන්න එළියට. මොකද රතු පෑනෙන් තමයි හරි වැරදි දාන්නේ. රතු පෑන නැති මගේ දුවා පුතාලා ඉන්නවා නම් ඒගොල්ලෝ මොකද කරන්න ඕන? නිල් කළු ඇරෙන්නට වෙන සුදුසු පාටක පෑනක් ගන්න. වැඩේ ඔන්න කතාව කතා කරගෙන යන්නයි හදන්නේ. හරි. දැන් ඔන්න පේපර් එක මේකට ගන්නම්. මං හිතනවා හැමෝගාවම පේපර්ස් රෙඩි වෙලා ඇත්තේ කියලා. මෙන්න දෙවෙනි කොටස පළමු ප්‍රශ්නය ඒ කොටස. අපිට ප්‍රශ්න 6යි සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රශ්න 3ක් ඉක්මනට කතා කරලා චුට්ටි බ්‍රේක් එකක්, ප්‍රශ්න 4ක් කතා කරලා චුට්ටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න 2ක් කතා කරනවා. එපාද? හරි. හරි. මෙන්න බලන්නකෝ. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස රෝම ඉලක්කම් 1. මෙන්න මෙහෙම කියනවා. මේගොල්ලෝ කියනවා ස්වභාවික පරිසරයක් හා ජනාවාස පරිසරයක් පහත රූපවල දැක්වේ. ඔව්. ඒ රූපය පේපර් එක නැද්ද? පිටිපස්සට යන්නකෝ එන යාළුවෙක් ගාවට යන්න ඕන. උඹලා දෙන්න ගාවම පේපර් නැද්ද? පේපර් එක කරන් ඇවිල්ලා නෙමෙයි පේපර් එකක් නැහැ. ආයෙන උත්තර ටික ලියන් කමන්නේ. ඔහොමින්ද කමන්නේ. මෙන්න සතුටුයි ඈ. මෙන්න ඊට පස්සේ තෙත්බිම් තියෙනවා B1 තට්ටු නිවාස සංකීර්ණයක් තියෙනවා. ඒකේ රෝම ඉලක්කම් 1 ඉහත A හා B අතුරින් ජෛව විවිධත්වයේ ඉහළ පරිසරයේ කුමක්ද? ලේසියිනේ යන්නේ. AB දෙන්නගෙන් ඉහළ ජෛව විවිධත්වයක් තියෙන්නේ. ඒ පරිසරය කියලා කියන්නේ බං තෙත්බිම්. ඔයා තෙත්බිම් කියලා ලියලා තියෙනවා නම් ඒත් හරි. එහෙම නැත්නම් ඒ කියලා විතරක් ලියලා තියෙනවා නම් ඒත් හරි. ලකුණු දාගෙන යන්න එක ලකුණයි යා. 2. B පරිසර පද්ධතියෙන් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් දෙකක් ලියන්න. B පරිසරයේ නාගරික පරිසරයෙන් නැතිවන අහිතකර බලපෑම්. මොනවද අහිතකර බලපෑම්? නාගරික පරිසරය නිසා කැලිකසල මොකතු වෙනවද? එකතු වෙනවා. දැන් ඔයාලා බලලා සුදුසු උත්තර දෙකකට තමයි ලකුණු දෙන්නේ. කැලිකසල එකතු වීම එක ගැටලුවක්. ඊට පස්සේ අධික උෂ්ණත්වය ගස්කොළන් නැහැනේ. අධික උෂ්ණත්වය තව ගැටලුවක්. ඊට පස්සේ අපද්‍රව්‍ය බැහැර කරන්න බැරි හින්දාම තමයි කැලිකසල එකතු වෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි ලියලා තියෙනවා නම් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලු ඒත් හරි. සමාජීය ගැටලු ඒත් හරි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ අගයක පැවතීම. ඊට පස්සේ අධික ශබ්දය. ඔන්න ඔය වගේ සාධක අපිට සලකන්න පුළුවන් මේ පරිසරයට ඇතිවන මොහිතකර තත්ත්ව විදියටද. අහිතකර තත්ත්ව මේකෙන් දෙකයි අහන්නේ. B පරිසරය නැත්තම් නාගරික පරිසරයේ ඇති අහිතකර බලපෑම්. සමාජ සංස්කෘතික ගැටලු, ඊට පස්සේ නිවාස සංකීර්ණයක් නෙමේක. ඊට පස්සේ රෝග ඇති වූ විට වැළඳෙන රෝග ඉක්මනින් බෝවන රෝග ඉක්මනින් ව්‍යාප්ත වීම, ආරක්ෂාව පිළිබඳ ගැටලු ඔය ඔක්කොම මේකට ගන්නට පුළුවන්. ඊට පස්සේ මෙන්න පුතේ රෝම ඉලක්කම් 3 බලමු. B පරිසරය ඉදිකිරීමේදී බලශක්ති සංරක්ෂණයට යොදාගත හැකි උපක්‍රම. මේ නිවාස සංකීර්ණ හදද්දී බලශක්ති ඉතුරු කරගන්න මොනවද අපිට ගන්න පුළුවන් උපක්‍රම?
අපිට එක සූර්ය පැනල භාවිතය ගන්න පුළුවන්. සූර්ය පැනල භාවිතය. ඊට පස්සේ විශාල ජනෙල් කවුළු යෙදීම. එතකොට හොඳට වාතාශ්‍රයේ ආලෝකය එනවනේ. ජනෙල් කවුළු යෙදීම. ජනෙල් කවුළු යෙදීම. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් ලා පැහැති තීන්ත ආලේපය. තීන්ත ආලේපනය. ඇත්තනේ දැන් අපේ ක්ලාස් රූම් වලත් මේ සුදු පාට ගාලා තියෙන හින්දා හොඳ ආලෝකමත් බවක් පන්තිය ඇතුලේ තියෙනවා. දැන් මේකට නිකන් කළු පාට එහෙම ගෑවොත් එහෙම අලු පාට වගේ ගෑවොත් මේ ක්ලාස් රූම් තව මොඳුරු වෙනවද? අඳුරු වෙනවා. ඒ හින්දා හොඳ ආලෝකමත් පාටක් ගෑවහම අපිට ගෙවල් ඇතුලේ දවල්ට ලයිට් දාන්න ඕනේ. හොඳ ආලෝකමය ස්වභාවයක් පවත්ව ගන්න පුළුවන්. එතකොට බල ශක්තිය මොතිරි වෙනවද? ඉතිරි වෙනවා. හරි ඔය ඔන්න තව එකක්. ඒකේ හතරවෙනි ප්‍රශ්නය. ඔය ඕනම දෙකකට ලකුණු දෙකක් දීලා තියෙන්නේ. ලකුණු පේපර් එකේ දීලා තියෙනවා 4. ඉහත පරිසර පද්ධති වලට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටි ස්වභාවික පරිසර පද්ධති දෙකක්. අයියෝ ලේසියිනේ. එකක් අපිට ගන්න පුළුවන් වනාන්තර. ඊට පස්සේ ජලජ පරිසර. වනාන්තර පරිසර ජලජ පරිසර. හැබැයි කවුරු හරි එහෙම ලියලා නැහැ. කඳුකර වනාන්තර, නිවර්තන වනාන්තර, වියලි මිශ්‍ර වනාන්තර කියලා වනාන්තරයක් දීලා. නැත්තම් තෙත් පතන, වියලි පතන කියලා තනකොළ සහිත තෘණ බිමක් ලියලා. ජලජ පරිසර වලට ගංගා, වැව්, පොකුණු, කඩොලාන පරිසර ඒත් කමක් නැහැ. ඒවත් ස්වභාවික තමයි. අපි මේ ප්‍රධාන කොටස් දෙක ලිව්වා. එතකොට මේකට අන්තර්ගත ඕන එකක් අපිට උත්තර විදියට සලකන්නට පුළුවන්කම තියෙනවා. ඔන්න 4 වෙනි ප්‍රශ්නයට. බලන්න මේ පේපර් එක මාර ලේසියි ඈ. අපිට කරගන්න බැරි වුණානේ සර් උනාට. ඒකනේ හෙන ගහිලා යන වැඩේ. හරි. මෙන්න B කොටස නොනවරුනි මහත්වරුනි. එක් අයෙකුගේ රුධිරය තවත් අයෙකුට ශරීරගත කිරීම රුධිර පාර විලයනයයි. මෙන්න බලන්නකෝ. පුතේ ගොඩක් අය රුධිර පාර විලයනේ කිව්වහම හිතනවා මේ අපේ ලේ කාට හරි දෙන එකට. නෑ ඒකට කියන්නේ මචං ලේ දන් දෙනවා කියලා. රුධිර පාර විලයනේ කියන්නේ worst case මම ලෙඩා. මම තමයි ලෙඩා. මගේ ඇඟේ රුධිරය මදි. කවුරු හරි දානය කරපු රුධිරය මට ගැළපෙන විදිහේ රුධිරයක් නම් ඒ රුධිර කොටසක් මට දෙන එකට ලෙඩාට ලේ දෙන එකට තමයි රුධිර පාර විලයනය කියලා කියන්නේ. අපි අපේ 6 වෙනි පාඩම ඔන්ලයින් කරේ මතකද? තාම ටියුට් එක හිස්ස. ඒක තමයි. මෙන්න වැඩ කරන එක හොඳට සිහියෙන් කරන්නට ඕනේ. අපි විධිමත් වැඩපිළිවෙලක ඉන්නේ. හරි? එතකොට ඔන්න තව පුංචි පණිවිඩ ටිකක් දෙන්න තියෙනවා. මේ ප්‍රශ්නේ කතා කරලා කියන්න. හරි? එතකොට ඔය රුධිර පාර විලයනයේදී රුධිර ඝන ගලප ගන්න ඕන. ඊට පස්සේ රීසස් සාධකයේ RH සාධකයේ පොසිටිව් නෙගටිව් කියන එක ගලපන්න ඕනේ. එහෙම හරි රුධිර ඝනය ගලපලා දුන්නේ නැත්තම් අපේ දේහය තුලදී මේ රුධිරය කැටි ගැසීමකට ලක් වෙනවා. නොගැලපෙන රුධිර ඝන පාර විලයනය නිසා නොගැලපෙන රුධිරය පාර විලයනය නිසා දේහය තුලදී රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියට අපි කියනවා රුධිර ශ්ලේෂණය. මොකක් කියලාද කියන්නේ? රුධිර ශ්ලේෂණය. ඒක ගැනත් ප්‍රශ්නයක් අහනවා මේකේ. බලමු. එක රුධිර පාර විලයනයේදී රුධිර ඝන නොගැලපීමෙන් ඇතිවන තත්ත්වය හඳුන්වන යෙදුම මොකක්ද? යා මොකද්ද? රුධිර ශ්ලේෂණය. රුධිර ශ්ලේෂණය වැඩේ ඕකේ. දෙයක් නෑ පුතා. රුධිර ශ්ලේෂණය. ඊළඟ
ඉහත එකෙහි සඳහන් කළ තත්වය හා රුධිරය කැටි ගැසීම අතර වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. මෙන්න වැඩ. මොනවද අනේ රුධිරය කැටි ගැහෙනවා කියලා කියන්නේ? රුධිරය කැටි ගැහෙන්නේ පුතා අපේ අතේ තුවාලයක් හරි අතේම නෙමෙයි කොහේ හරි කමන්නේ තුවාලයක් වුණොත් ඒ තුවාලයෙන් රුධිරය වහනය වෙද්දී ඒ රුධිරය වහනය වෙන එක නවත්තන්න අපේ ඇඟේ තියෙන රුධිර පට්ටිකා ක්‍රියාත්මක වෙලා එතන රුධිර කැටති ඇති වෙන්න ගන්න. ඒ රුධිර කැටති ඇති වෙලා අපෙන් දේහයෙන් රුධිරය වහනය වීම වළක්වලා දෙනවා. ඒකට කියන්නේ රුධිරය කැටි ගැසීම. මේක වෙන්නේ ඇඟෙන් එළියේ. රුධිර ශ්ලේෂණයේදී වෙන්නේ නොගැලපෙන රුධිර ඝන පාරවිලේනේ නිසා ඇඟ ඇතුලේ බ්ලඩ් ක්ලොට් ඇති වෙන්න ගන්නවා. එහෙනම් එක රුධිර ශ්ලේෂණය දේහය තුල සිදුවන අතර රුධිරයේ කැටි ගැසීම දේහයෙන් පිටත සිදුවේ. එක වෙනසක්. දෙක රුධිර ශ්ලේෂණය නොගැලපෙන රුධිරය පාරවිලේනේ නිසා සිදුවන නමුත් රුධිර කැටි ගැසීම තුවාලයක් සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවේ. ඔන්න තියෙනවා මොනස්කම් දෙකද? වෙනස්කම් දෙක ලියනවා. රුධිර ශ්ලේෂණය අයේ අකුරු වල ලොකුව ඇති නේද? පේනව නේද? රුධිර ශ්ලේෂණය නොගැලපෙන රුධිරය පාර විලයනය නිසා ඇතිවන අතර රුධිර කැටි ගැසීම තුවාල වීමකදී සිදුවේ. ඔන්න එක වෙනසක්. තව වෙනසක් ලියනවා. රුධිර ශ්ලේෂණය දේහය තුල සිදුවන අතර රුධිර කැටි ගැසීම දේහය තුල සිදුවේ. රුධිර කැටි ගැසීම දේහය පිටත සිදුවේ. පේනවද උත්තර? ඒ කියන්නේ හරි විධිමත්ව අපිට උත්තර ටික සටහන් කරන්න පුළුවන්. තුන්වෙනි එක පළවෙනි ප්‍රශ්නේ අන්තිම එක රුධිර දායකයෙකු සතු විය යුතු සුදුසුකම් දෙක. රුධිරය දානය කරන්න එයා ගාව තියෙන්න ඕන සුදුසුකම්. එකක් බර 50 kgට වැඩි විය යුතුයි. රෝග වැළඳී නොතිබිය යුතුයි. ලෙඩෙකෙක්ගෙන් ලේ දානය කරගන්න ගන්නෑ. ඊට පස්සේ බෝවන සමාජ රෝග නොසෑදී තිබිය යුතුයි. හරිද? ඊට පස්සේ නිදිවැරීම
පෙර දිනයේදී සිදු කර නොතිබිය යුතුයි. නොතිබිය යුතුයි. ඔන්න ඔය වගේ කාරණා ටිකක් අපි තියෙන්න ඕනේ. ඔයිට අමතරව මේකේ තියෙන අර රුධිර පාරවිලයනය කියන කෑල්ලේ ලේ දන් දෙන දායකයෙක්ගේ පුරවන්න ඕන පෝරමයක් තිබනේ. ඒ පෝරමයේ තියෙනවා කහ උණ නැ සෑදී නොතිබිය යුතුයි. ඊට පස්සේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල නොයෙදෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙමනේ. ඒ කියන්නේ එයා අනාචාරයේ හැසිරෙනවා නම් එයාට සමාජ රෝග වැළඳිලා තියෙන්න පුළුවන්. දැන් ඔය සර් දැන් මේ ටැටූ එකක් කරලා තිනවා. ඒ ටැටූ එකක් ගැව්වහම අවුරුද්දක් යනකම් ලේ දැන් දෙන්න බෑ. සර් ඇත්තටම දැන්ට 18 වතාවක් 17 වතාවක් විතර දීලා තියෙනවා. මේ ටැටූ කරපු හින්දා දැන් අවුරුද්දකින් දෙකකින් විතර දීලා නැහැ. හරි දෙන්න උනේ නැහැ. ඉතින් අර හරියටම බලලා නෙමෙයි ලේ දන් දීමක් තිබ්බොත් ගිහිල්ලා බලනවා. මේකත් එක්ක අවුරුද්දක් විතර යන්න බැරුණේ. ඒකෙන් ළඟ ලේ දන් දෙන්න ගියෙම නැහැ. එතකොට රට ගිහිල්ලා ආපු කෙනෙක් නම් හිරගත වෙලා හිටපු එක්කෙනෙක් නම් එයාලගෙන් ලේ ගන්න එක අර පළවෙනි මාස 6 ඇතුළතදී නවත්තනවා. සිරගත වෙලා ඉඳලා ආපු එක්කෙනෙක් නම් මාස 6ක් යනකම් එයාගෙන් ලේ ගන්නේ නෑ. මොකද හිරේදී එයාට යම් මේ හානිකර තත්ත්ව මත්ද්‍රව්‍ය පානය කරන්න වෙලා එහෙම දේවල් වෙලා තියෙන්න පුළුවන්. දැන් රෝග හැදිලා තියෙනවා නම් ඖෂධ පානය කරන කෙනෙක් නම් ඒත් අපි එයාගෙන් ගන්න නෑ. දැන් දිය වැඩියාව වගේ තියෙන කෙනෙක් කියලා හිතන්න. හරි එහෙම කෙනෙක් නම් ඒත් ගන්නේ නෑ. මෙන්න මේ වගේ යම් සාධක දෙකක් ලියලා තියෙනවා නම් වැඩේ ඕකේ. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නය අවසන්. දාගන්න 20න් කීයද කියලා. දාන්න 20න් කීයද කියලා. මේ මෙවන් කියන ළමයා නම් 20න් නෙමෙයි 12න් නේ. 12න්. මෙවන් කියන පුතා දක්ෂ දරුවෙක්. එයාට 12න් 12 තියෙනවා. එයාට 12න් 12 තියෙනවා. මොකද්ද? බර කියන එක ස්කන්ධය කියලා තිබ්බත් හරි. ස්කන්ධේ කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි යුතුයි. ඒක හරි. අර විවහාරිකව කියන්නේ බර හින්දා තමයි අපි ඒක දැම්මේ. හරි. නැත්නම් බර කිලෝග්‍රෑම් වලින් කියන්න බෑනේ. හරි. දැන් ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නෙට යන්නේ. බලන්න මහ ලොකු වෙලාවක් කියන්නේ චූටි වෙලාවකින් අපිට ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පුළුවන්. මේ පළවෙනි ප්‍රශ්නෙට වඩා අඩු වෙලාවක් අනිත් ඒවට යන්නේ. හරි. නොනවරුනි මහත්වරුනි මෙන්න ඊළඟ ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය ලේසි යන්නේ ලේසි ප්‍රශ්නයක් දෙක ඒ කොටස බලන්නකො මේගොල්ලෝ කියන්නේ මොනවද කියලා. මේගොල්ලෝ කියනවා මිශ්‍රණ තුනක් සකස් කිරීම සඳහා පහත සඳහන් සංඝටක යොදා ගන්නා ලදී. මොනවද යොදාගෙන තියෙන්නේ? ලුණු සහ ජලය. ලුණුයි ජලයයි එකතු වුණාම ඇති වෙන්නේ මොම ජාතීය මිශ්‍රණයක්ද? සමජාතීය මිශ්‍රණයක්. හොඳට දිය වෙච්ච ද්‍රාවණයක්. මිරිස් කුඩු සහ ජලය මිරිස් කුඩු තරමක් වතුරේ දිය වෙනවා. හැබැයි යට පොඩ්ඩක් කුඩු ගඩොල් කුඩු වගේ ඉතුරු වෙනවා. ඊට පස්සේ සල්ෆර් කුඩු සහ යකඩ කුඩු මිශ්‍ර වුණාට දෙක වෙන වෙනමම තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට මිශ්‍රණ සකස් කර විනාඩි කිහිපයකට පසුව නිරීක්ෂණය වූ ආකාර පහත දැක්වේ. බැලු බැලමටම සක්සුදක්සේ පේනවා B කියන්නේ නම් ලෝවෙත් ලුණු සහ වතුර වෙන්න ඕනේ. C කියන්නේ මිරිස් කුඩුයි වතුරයි විය යුතුයි. එහෙනම් A කියන්නේ සල්ෆර් කුඩු සහ යකඩ කුඩු. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ ඉහත ABC ඇටවුම් නිවැරදිව අඳුනාගෙන අඩංගු සංඝටක සඳහන් කරන්න. රෝම ඉලක්කම් 1 B වල C වල මොනවද තියෙන්නේ? A වල තියෙනවා සල්ෆර් කුඩු සහ යකඩ කුඩු. සල්ෆර් කුඩු සහ යකඩ කුඩු.
ලියලා නම් ලකුණයි. B වල තියෙනවා ලුණු සහ ජලය. ලියලා නම් ලකුණු 1යි. C වල තියෙනවා ජලය සහ මිරිස් කුඩු. ලියලා නම් ලකුණයි. සිම්පල් කේස් එකක් ඈ. ලකුණු 3 නිකන් දොර දී තියෙන්නේ. ගණින් කියලා. ඒත් සමහරක් එපා කියනවා. හරිද? මෙන්න. A හා B මිශ්‍රණවල සංඝටක වෙන් කරගත හැකි භෞතික ක්‍රමයක් බැගින් ලියන්න. මේ බලන්න A වල සංඝටක සල්ෆර් කුඩු සහ යකඩ කුඩු වෙන් කරන්න පුළුවන් චුම්බක ගුණ භාවිතා කරලා යකඩ කුඩු ටික අයින් කරාම සල්ෆර් කුඩු ටික ඉතුරු වෙනවා. ඇහෙන්නේ නැහැ පුතා? ඇහෙන්නේ? ඔව්. කමන්නේ. මේ පොයින්ට්ස් දෙක තියෙනවා නම් එච්චරයි. හරි. මෙන්න A අපිට පුළුවන් චුම්බක ගුණ භාවිතා කිරීම. නැත්නම් චුම්බකයක් ඇල්ලීම, චුම්බකයක් ලං කිරීම ඒත් හරි. චුම්බක ගුණ භාවිතය. චුම්බක ගුණ භාවිතය. B කියලා කියනවා. B කියන්නේ ලුණු කුඩුයි ජලයයිනේ. අන්න අපිට පුළුවන් ජලය රත් කර නැත්නම් මිශ්‍රණය රත් කර වාෂ්ප කිරීමෙන් වාෂ්ප කිරීම සිද්ධ කරාම අන්න ජලය වාෂ්ප වෙලා යනවා ලුණු කුඩු ටික අවක්ෂේප වෙනවා. අපිට පුළුවන් මේ ක්‍රමයේ මගිනුත් සංඝටක නිස්සාරණය කරගන්න. 3 ජලයේ රසායනික සූත්‍රය සඳහන් කරන්න. ඊයා මේ H2O මේක ලියලා නැත්නම් උට වතුර දෙන්න හොඳ නෑ දවස් දෙකක් යනවා. හරිද? H2O වෙඩි තියන්න ඕනේ අල්ලලා. හරිද? මෙන්න B කොටස. එයාගේ B කොටස මං කිව්වේ වෙලාව යන්නේ නැහැ කියලා ලේසි. මෙන්න යාල විල්පත්තුව වැනි වනෝද්‍යානවල බුරුත පළු කළුවර වැනි ශාක හා අලියා දිවියා ගෝනා වැනි සතුන්ද දක්නට ලැබේ. මෙම වනෝද්‍යානවල ශාක ස්ථානීය සංරක්ෂණය කොට ඇත. තියෙන තැනම තියලා සංරක්ෂණය කරනවා. එක ස්ථානීය සංරක්ෂණය යනු කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. පුතේ ස්ථානීය සංරක්ෂණය කියන්නේ ජීවීන් ඉන්න ස්වභාවික පරිසරයේ තිබියදීම ඔවුන්ව රැකබලා ගැනීම. තියෙන තැනම තියලා සංරක්ෂණය කරනවා. මෙන්න ජීවීන් නැත්නම් ශාක ජීවත්වන ස්වභාවික පරිසරයේ සිටියීම ඔවුන්ව රැකබලා ගැනීම වේ. රැකබලා ගන්න එක ඒ තියෙන තැන්වලම මොකද ඒගොල්ලොන්ව වෙනවලට ගෙනියන්න බෑ. ගලවලා ගෙදර ගෙනල්ලා පරිස්සම් කරන්න. හරි. දෙකට සඳහන් ශාක දැඩි බවක් ඇති සහ ඒ කියන්නේ ලිග්නින් නිසා මේ අරටුවේ තැන්පත් රසායනික ද්‍රව්‍යයක් සඳහන් කරන්න. ලිග්නින් ගැන තමයි අහන්නේ. ලිග්නිනුයි සෙලියුලෝසුයි දෙකම මේකෙදි ගන්න පුළුවන්. මේ දැඩි බව ඇති වෙන්නේ ඇත්තටම කවුරු හින්දාද? ලිග්නින් නිසා. ලිග්නින් ලියලා තියෙනවා නම් ෆුල් මාක්ස් හම්බ වෙනවා. ලිග්නින් අනිත් එක්කෙනා ඕනනම් සෙලියුලෝස්.
දැන් මේ පාඩම් කොහෙද තියෙන්නේ? මේ පාඩම් තියෙන්නේ බං 9 වසරේ 8 වෙනි පාඩම ජීවීන්ගේ චලන හා සංචරණ කියලා එකක් තිබ්බේ. සංධාරණය සහ චලන. සංධාරණය කියන කොටසේදී ශාකවල සංධාරණය යටතේදී තමයි කාෂ්ඨීය කඳන්වල මේවා හම්බ වුණේ. 3 ඉහත සඳහන් සතුන්ගේ අස්ථි සහ පේශී මගින් ඉටු කරන කාර්යයන් දෙකක් සඳහන් කරන්න. අස්ථි සහ පේශීන් මගින්. අස්ථි වලිනුයි පේශි වලිනුයි කරන කාර්යයන් දෙකක්. හයියෝ එකක් සංචරණය හා චලන දැක්වීම. සංචරණය හා චලන දැක්වීමට වැදගත් වෙනවා. ඊළඟ කාරණාව ඇවිල්ලා ඒගොල්ලොන්ට සංධාරණය හා දේහ හැඩය. අපි කිව්වා හිස් කබල එහෙම හැඩය මත තමයි ඔයාලගේ මූණේ හැඩය හැදිලා තියෙන්නේ කියලා. හැඩය පවත්වා ගැනීම. දේහ හැඩය පවත්වා ගැනීම. ඔන්න වැඩේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. දාන්න බලන්න 20න් කීයද මේ 12න් කීයද කියලා. මේ මෙවන් කියන දරුවා දක්ෂ දරුවෙක් 12න් 12ම තියෙනවා. 12න් 12ම තියෙනවා. 12න් 12ම තියෙනවා. ශරියා නොශාරි. හරි. අපි ඊඟට යන්නේ 3ට. තියන්නේ ලේසි, පට්ට ලේසි. මේකේ වැඩ ටික අපි මේකේ ඔයාගේ පන්තියට දෙනවා. ආයෙත් අපේ 3 ප්‍රශ්නයට අපි යන්නේ මගේ පුතා 3 වන ප්‍රශ්නයට. ලේසි යන්නේ. හරි අනේ මට print වුණා උත්තර ලියන්න බැරි වුණේ ඒකයි වගේ තොම් පච කියාගෙන එන්න එපා. දැන් මමත් මේ print කරපු එකක් නෙමෙයිනේ ෆෝන් එකේ තියෙන එක බලාගන්නේ මාත් උත්තර ලියන්නේ. ඒතරට දැන් ඊයේ රෑනේ සර් පේපර් එක දැම්මේ ආවේ නැති අයට. ඉතින් ආවේ නැත්තේ ඇයි? ආවේ නැත්තේ ඇයි? එතන මම වැඩේ හරියට ප්‍රොසීඩ් කරලා තියෙනවා. ඉතින් උත්තර ලියන්න ඔච්චර උමනාවක් තිබ්බනම් print out ගන්න ඕන කමක් තිබ්බේ නෑ. උත්තර ලියන්න පුළුවන් මේක බලලා. නෑ අපි එක දිග එහෙම ෆෝන් බලන්නේ නෑනේ සර්. වරෙන් හරහට නලවලා දෙන්න. හරි. මෙන්න. දැන් නෝනවරුනි මහත්වරුනි ඔන්න ඒ කොටස විද්‍යුත් විච්ඡේදනයේ සිදු කිරීමට යොදා ගන්නා ඇටමුම් 3ක් පහත රූපවල දැක්වේ. සක්සුදක්සේ පැහැදිලි එක ඇවිල්ලා අල්ප ආම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය. අපි ඒක කලින් කතා කරා. අපි කිව්වත් එක්ක 10 වෙනි පාඩම කතා කරද්දී ඔය අල්ප ආම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය එක්සෑම් එකේ එනවා. 2 අන්න විද්‍යුත් ලෝහ ආලේපනය. 3 කියන්නේ අර කොප සල්ෆේට් දාලා මිනිරන් කූරු දෙකක් දාලා විද්‍යුත් විච්ඡේදනය කිරීම. අර රතු පාට රතු දුඹුරු අවක්ෂේපයක් වගේ ඇති වෙච්ච එක. මෙන්න ඉහත ඇටමුම් වලට අදාළ වගුවේ දක්නට දැක්වෙන P Q R හිස්තැන් සඳහා සුදුසු පිළිතුරු සඳහන් කරන්න. P මොනවද Q මොනවද R මොනවද කියලා අන්න සඳහන් කරන්න කියලා තමයි කියන්නේ. අපි දැන් එතකොට 3 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 P කියන්නේ කවුද? Q කියන්නේ කවුද? R කියන්නේ කවුද කියලායි සටහන් කරන්න තියෙන්නේ. බලන්න ඔන්න පළවෙනි රූපය. හරිද? එක විද්‍යුත් විච්ඡේදනයේ විදිහට අල්පාම්ලිත ජලය අපි ප්ලෑන් කරා වගේම නියපොතු කණ එක නරක පුරුද්දක්.
ඒ ඉලෙක්ට්‍රෝඩයේ අසල නිරීක්ෂණය හිස් තැනක් P ඒක තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝඩයේ අසල නිරීක්ෂණය වායු බුබුලු පිටවීම. මොයු බුබුලු පිටවීමද? වායු බුබුලු පිටවීම. එහෙනම් P වලදීත් වෙන්නේ ඇත්තම ඔක්සිජන් පිට වෙන එක. ඔක්සිජන් බව පේන්නේ නැහනේ. අපිට ලියන්න තියෙන්නේ මොනවා කියලාද? වායු බුබුලු පිටවීම. වායු බුබුලු පිටවීම. වායුන් පිටවීම වගේ දාලා තියෙනවා නම් හරි. ඊට පස්සේ දෙක භාවනයක් තියෙන්නේ. ධන ඉලෙක්ට්‍රෝන තඹපතුර ශවීම දැක ගන්න පුළුවන්. කිව්වන්න ඍණ අග්‍රයේ තඹපත් වීම. තඹ තන්පත් වීම. නැත්තම් අපිට ලියත හැකි රතු දුඹුරු අවක්ෂේපයක් ඇතිවීම. රතු දුඹුරු අවක්ෂේපයක් ඇතිවීම. ඊට පස්සේ R මෙන්න බලන්න. විද්‍යුත් විච්ඡේදනය මොකක්ද කියලා දීලා නැහැ. ධන ඉලෙක්ට්‍රෝඩයේ අසලින් වායු බුබුලු පිට වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩයේ අසල රතු දුඹුරු පැහැති ද්‍රාවණයක් තැම්පත් වෙනවා. එහෙනම් මේ අහන්න දෙයක් නැහැ. ද්‍රාවණය නැත්තම් විද්‍යුත් විච්ඡේද විදියට යොදාගෙන තියෙන්නේ කොපර් සල්ෆේට්මයි. කොපර් සල්ෆේට්මයි. ඒකින්ද තමයි යන්න ධන අග්‍රේගාවින් වායු පිට වෙලා ඍණ අග්‍රේගාව අවක්ෂේප හැදිලා තියෙන්නේ. මෙන්න රෝම ඉලක්කම් 2 බලන් ඉන්න. ඉහත ඇටවුම් වලින් විද්‍යුත් ලෝහාලේපනය සිදු කිරීමට යොදාගත හැකි ඇටවුම ඊයා විද්‍යුත් ලෝහාලේපනය කරන්නේ දෙවන ඇටවුම. දෙක කියලා තිබ්බනම් ඇති. දෙවන ඇටවුම. රෝම ඉලක්කම් 3 එහෙනම ලේසියනේ. ඇටවුම එකෙහි ඍණ ඉලෙක්ට්‍රෝඩයේ අසල ඇතිවන ඒ වායුව නම් කරන්න. අන්න පළවෙනි එකේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේ අසල ඇතිවන වායුව H2 වායුව නැත්නම් අපි කියනවා හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව. B කොටස ඒකේ ඒ පරීක්ෂණාත්මකව හඳුනාගන්නේ කෙසේද? මතකද කිව්වා වායු සරාවට දැල්වෙන පුළිඟු කූරක් දැමූ විට එය පොප් හඬ නම් වයිනම් අන්න එය හයිඩ්‍රජන් බව හඳුනගන්න පුළුවන්. වායු සරාවට දැල්වෙන පුළිඟු කූරක් දැමූ විට පොප් හඬ නම් වයි. පොප් හඬ නැන්වීම. මේකෙන් අපිට අඳුන ගන්න පුළුවන් අන්න මොනවද? හයිඩ්‍රජන් වායු. මේ වැඩෙත් ඕකේ. මාර ලේසි යන්නේ. ඊට කොටස බලන්න එහෙම අමාරුවකුත් නෑ අපිට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ MCQ එක බලුවාම අද දවසේ වැඩ ටික සියල්ලම අවසන්ද? නැහැ. මෙන්න බලන්න B කොටස. පහත දැක්වෙන්නේ ශුද්‍ර ජීවීන් වර්ගීකරණය කර ඇති ආකාරය පෙන්වන සටහනකි. ඔව්. ඒක ඉන්නවා බැක්ටීරියා ඉන්නවා, A ඉන්නවා, B ඉන්නවා, ඊට පස්සේ ඇල්ගී ඉන්නවා. එහෙනම් මේකේ නැත්තේ කවුරුද පුතේ? මේකේ නෑ දිලීර නෑ.
ඒ වගේම ප්‍රෝටෝසෝවාවන් නැහැ. තව කෙනෙක් නැහැ. මොයිරසද? වෛරස්. එතකොට AB විදිහට එන්න පුළුවන් ಜಾති තුනක් තියෙනවා. පිළිවෙලක් ඕනේ. ඒ ಜಾති තුනෙන් ඕනම දෙකක් ලියලා නම් හරි. දිලීර ඊළඟට ප්‍රෝටෝසෝවා ඊළඟට වෛරස. ඔය තුනෙන් ඕනම දෙකක්. ඊළඟ රෝම ඉලක්කම් 2 ඉහත සටහනේ ඒකශෛලික මෙන්ම බහුශෛලික ආකාරද ලක්නට ලැබෙන කාණ්ඩ මොනවද? ඒකශෛලික මෙන්ම බහුශෛලික දැක ගන්න පුළුවන් දිලීරවල හා ඇල්ගී වල. දිලීරවලයි ඇල්ගී වලයි ඉන්නවා ඒකශෛලික මෙන්ම බහුශෛලික අය. මෙන්න රෝම ඉලක්කම් 3. ජෛව ප්‍රතිකර්මණය සඳහා ශුද්‍ර ජීවීන් බහුලව යොදා ගැනීමට හේතුව. මොනවද ජෛව ප්‍රතිකර්මණය කියන්නේ? පරිසර දූෂක ඉවත් කිරීම වෙනුවෙන් මුද්‍ර ජීවීන් යොදා ගැනීමද? ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. මේකෙදි තියෙන වාසිය වියදම අඩුවම වීම. වියදම අඩුයි. පරිසර දූෂණ නැත. පරිසර දූෂණ නැහැ. ඉක්මනින් සිදුවේ. ශුද්‍ර ජීවීන් කරන්නේ ඉක්මනින් සිදු වෙනවා. මෙන්න ඇවිල්ලා ජෛව ප්‍රතිකර්මණය වෙනුවෙන් තියෙන වාසි. තව මේකට සාධනීය ඕන පිළිතුරක් ගන්නට හැකියාව තියෙන. ඔන්න එතනත් අපිට ලකුණු ගාන හම්බ වෙනවා 12න් කීයද? මෙවන් පුතා ඒකටත් 12න් 12යි. පොරක් තමයි ඉතින් මෙවන් කියන්නේ නේ. මෙන්න. හරි. දැන් ඕනවරුනි මහත්වරුනි අපි යන්නේ චූටි බ්‍රේක් එකට කලින් තියෙන අන්තිම ප්‍රශ්නේ. හාද අපිට 6ම කතා කරලා බ්‍රේක් ගන්නත් පුළුවන් නේ. ඕනෑස. හරිද? මෙන්න. අපිට මේක ලියන්න කියලා තියෙන්නේ නම් පළවෙනි ප්‍රශ්නේ ඇතුළුව ප්‍රශ්න 5ක. ප්‍රශ්න 5කට ඒ ලියන අනිවාර්යෙන්ම පළවෙනි ප්‍රශ්නේ තිබිය යුතුයි. ප්‍රැක්ටිස් වල එහෙම නැහැ. කෙලිම ලියන්න ඕනේ ඔක්කොම. ආයෙත් එහෙට මෙහෙට අතාරින්න දේවල් නේ. මෙන්න 4 වෙනි ප්‍රශ්නය ලේසි. 4 බලන්න. 4 ඒ කොටස. ගොවිපොළක් ආශ්‍රිතව ශුද්‍ර ජීවීන් යොදා ගනිමින් සිදු කරනු ලබන කර්මාන්තයට අදාළ රූප සටහනක් පහත වේ. බලන්න එළුවෝ ඉන්නෝ, කුකුල්ලෝ ඉන්නෝ, ඌරෙක් වෙන්න නැති ඉන්නවා. ඒගොල්ලොන්ගේ ජරාව එකතු කරනවා, කුණු කසලක් දානවා ඇති. ඒවා ගෙනල්ලා ජීර්ණය කරලා ජීව වායුව නිෂ්පාදනය කරනවා. ආහාර පිසීම එහෙම සිදු කරනවා ඉන්ධනයක් විදියට ගේ ඇතුලේ පේනවා. එක මේ කාබනික උපස්තර මත ක්‍රියාකාරී වන ශුද්‍ර ජීවී කාණ්ඩය කුමක්ද? කාබනික ද්‍රව්‍ය මත ක්‍රියාත්මක වන ශුද්‍ර ජීවී ආකාරය මොක්ටීරියාද බැක්ටීරියා ආකාර? දිලීර ගන්නත් පුළුවන්. බැක්ටීරියා තමයි ප්‍රධාන වශයෙන්. මොකද මෙතන කොම්පෝස්ට් පොහොර හදන එකක් ගැන නෙමෙයිනේ කතා කරන්නේ. බැක්ටීරියා. ඊට පස්සේ 2 මෙහිදී නිපද වෙන ප්‍රධානම වායුමය ඵලය නම් කර එහි ප්‍රයෝජනයක් ලියන්න. ප්‍රධානතම වායුමය ඵලය මීතේන්. මීතේන් මෙයාට නැත්තම් කියනවා මේ CH4 මීතේන්. හරි මෙයාගේ ප්‍රධාන
ප්‍රයෝජනයක් අහනවා. අන්න ඉන්ධන ලෙස භාවිතය. ඉන්ධන ලෙස භාවිතා කිරීම කරනවා. 3 3ක් නැහැනේ මේකේ. B කොටස. B කොටස රෝම ඉලක්කම් 1. මේකේ ABC කියලා කොටස් 3ක් තියෙනවා. 1 විශ්වයේ උපත පිළිබඳව පළමු විද්‍යාත්මක වාදය. පළමුම වාදය මොකද්ද? නෙබියුලා වාදය. නෙබියුලා වාදය. ජෛව රසායනික පරිණාම මොනවාද? මේ බිග් බෑන් තියරි එක මහා පෙබරුම් වාදය. ඒක වර්තමානයේ පාවිච්චි කරන මේකට පස්සේ ඉදිරිපත් වෙච්ච එක. ඒක දැන් පිළිගන්න එක. 2 ආදී සූපයේ මුල්ම ජීවී සෛල නිපදවීම කුමන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද? අන්න අපි කියවනේ නිමක් නැති රසායනික ප්‍රතික්‍රියා මාලාවක ප්‍රතිඵලයක් විදියට ඒක සෛලික බැක්ටීරියා ඇති වෙනවා. එහෙනම් අපිට ලියන්න වෙන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල බලපෑම. නැත්තම් අහන්නේ විදියනේ ප්‍රතික්‍රියා. ජෛව රසායනික ප්‍රතික්‍රියා. 3 නාමය පිළිබඳව එළඹීමේදී සලකා බලන සාතු වර්ග 3ක් තිබ්බා. එකක් ඇවිල්ලා ෆොසිල සාක්ෂි. ෆොසිල සාක්ෂි. අනිත් තිබ්බ ඔක්කොම ලිව්වේ නැද්ද එකක්? මේ ෆොසිල සාක්ෂි අපි කිව්ව තැනින් තැන ගිය වගේ. තව එකක් තියෙනවා මොකද්ද? ව්‍යුහ විද්‍යාත්මක ජීවීන්ගේ ජීවි ව්‍යාප්තිය තියෙනවා. භූගෝලීයව සත්ත්ව ව්‍යාප්තිය පිළිබඳව සාක්ෂි. ජීවීන්ගේ ව්‍යුහ විද්‍යාත්මක සාක්ෂිත් තියෙනවා. අන්න භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය පිළිබඳ සාක්ෂි. භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය පිළිබඳ සාක්ෂි. අනිත් එක ව්‍යුහ විද්‍යාත්මක සාක්ෂි. ඔන්න ඔය වගේ දේවල් තමයි අපි කන්සිඩර් කරලා බලන්නේ. ඔය දෙකෙන් ඕනම දෙකක්. ඊට පස්සේ පුතේ අපේ C කොටස ඒකේ ලේසි C කොටස ලේසි බලමු අපි. මෙන්න ශිෂ්‍යයේ ඝන ද්‍රව්‍යයක් මගින් නැති කරන පීඩනය සෙවීමට රූප සටහනේ ආකාරයට අතැඟිලි අතර කුඩා පැන්සලක් රඳවා ගන්නා ලදී. පැන්සලේ තුඩ පැත්ත ඇල්ලුව තද කරනකොට වේදනාව වැඩි. පැන්සලේ යටපැත්ත තද කරනකොට මහපට ඇඟිල්ල හරිය වේදනාව අඩුයි. ඇයි? එතන වර්ගඵලය වැඩි, උඩ වර්ගඵලය අඩුයි. එක රූපයේ A හා B ඇඟිලි තෙරපීමේදී පීඩනය අඩුවෙන් දැනෙන්නේ කුමන ඇඟිල්ලටද? අඩුවෙන් පීඩනය දැනෙන්නේ පුතේ මහපට ඇඟිල්ල. මහපට ඇඟිල්ල. නැත්තම් අපිට කියන්න පුළුවන් මොකද්ද? ඒ කෙළවරහි ඇඟිල්ල.
ඇඟිල්ල අහනින්ද ඇඟිල්ලේ නම ලියන තරමට හොඳයි. 2 ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය කෙරෙහි බලපාන සාධක නම් කරන්න. 1 ඇති කරන බලය බලපානවා. ඇති කරන ලම්බක බලය. බලය විතරක් තිබ්බත් ඇති. අනිත් එක බලය ක්‍රියා කරන වර්ගඵලය. බලය ක්‍රියා කරන වර්ගඵලයද වර්ගඵලය. ඔන්න 2 සාක්ෂි 2. 3 පහර සඳහන් අවස්ථාව පීඩනය වෙනස් දාගෙන ඇති ක්‍රම එබැගින් යන ලොරිය හා කටේනර් වල රෝද ගණන වැඩි කිරීම. රෝද කරලා බලය වැඩි කරලා රෝද ගණන වැඩි කිරීම. B එළවලු කැපීමට භාවිතා කරන පිහිය මුවහත් වර්ගඵලය අඩු මුවහත් කර වර්ගඵලය අඩු කිරීම. ඔන්න ඇවිල්ලා අපේ ඒ කොටසත් මොවසන්ද අවසන්. අපේ 5 වෙනි ප්‍රශ්නයට එන්න යන්නේ. 5 ඒ කොටස බලන්න. මෙන්න බැලු බැල්මටම පේනවා මේ කාබන් ඉලෙක්ට්‍රෝඩ කාබන් කූරු දෙකක් දාලා විද්‍යුත් විච්ඡේදනයක් සිද්ධ කරන්න යන්නේ. නැත්තම් මෙතන මොනවා හරි ද්‍රවයක් තුලින් විදුලිය ගලා යාම අධ්‍යයනය කරන්න යන්නේ. බැටරි තියෙනවා, බල්බ් එකක් තියෙනවා. රූපයේ දක්වා ඇත්තේ ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය වන බව නිරීක්ෂණය කිරීම සඳහා සිසුන් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකමට අදාළ ඇටවුමකි. මෙහි ද්‍රාවණ වරින් වර මාරු කරමින් නිරීක්ෂණ සටහන් කරගන්නා ලදී. එක වගුවක් තියෙන්නේ එකේ බලන්න. එක ද්‍රවය නැත්තම් ද්‍රාවණය තියෙනවා. බල්බය දැල්වීම නොදැල්වීම දීලා තියෙනවා. XY Z වලට අදාළව. X වලට දැල්වෙනවද නොදැල්වෙනවද? Y වලට Z කොපර් සල්ෆේට් ද්‍රාවණයක් අයන සහිත ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදයක්. එහෙනම් විදුලිය ගලා යනවා. බල්බේ පට්ටලෙසී යන්නේ. ඊළඟ තෙල් විද්‍යුත් අවිද්‍ය බල්බය නොදැල්වේ. ඊට පස්සේ ඉසිට ආසූත ජලය හරහා යන්නේ නැද්ද? විදුලිය යන්නේ නැහැ. අපිට ලියත හැකි බල්බය නොදැල්වේ. ඔන්න උත්තර. මහ ලොකු දේවල් නෑ අනේ. රෝම ඉලක්කම් 2. මෙහි කාබන් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කිරීමට හේතු කරුණු දෙකක් ලියන්න. කරුණු දෙකක් ලියන්න. එකක් අලෝහ නිසා ප්‍රතික්‍රියා නොකිරීම. අලෝහ නිසා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක එකක්. ඊට අමතරව විදුලිය සන්නයනය කරන නිසා. දැන් මේකට
ලී කෝටු දෙකක් දාලා හරියන්නේ නැහැ නේ අලෝහයක් කියලා. ලී කෝටු දැම්මට විදුලිය යන්නේ නැහැ. එහෙනම් විදුලිය සන්නයනය කරන නිසා. ඊළඟට 3 රෝම ඉලක්කම් 3 සුපිරියක් ඈ. ඇලුමිනියම් 13.27 මූලද්‍රව්‍යයෙහි පරමාණුක ක්‍රමාංකයේ ස්කන්ධ කර්මාංකය හා නියුට්‍රෝන සංඛ්‍යාව වෙන වෙනමම ලියන්න. අයියෝ මේ පරමාණුක ක්‍රමාංකය වම් පැත්තේ පල්ලෙහෙන් තියෙන පරමාණුක ක්‍රමාංකය 13යි. ඊට පස්සේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ වම් පැත්තේ උඩින් තියෙන අගය 27යි. ඊට පස්සේ නියුට්‍රෝන ගණන කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරාම 27න් 13ක් අඩු කරාම 14යි. 14යි. ඊයනේ මාරලේසීනි ප්‍රශ්න. මේක 75ක් නැත්තම් වැඩක් නැහැ ජීවත් වෙලා. මම යන්නද? හරි. මෙන්න බලන්න. ඊළඟට රූප සටහනේ ආකාරය ඇටවුම් සකසා සරසුලෙහි හඬ ශ්‍රවණය කරන්න. පුනීල දෙකක් තියෙනවා, රබර් නලයක් තියෙනවා, රබර් පටලයක් තියෙනවා. ඉතින් ධ්වනිය ගමන් කරලා එක ක්‍රියාකාරකමෙන් ආදර්ශයේ කනේ කුමන කොටසෙහි නැත්නම් බාහිර කියලත් නලයයි කර්ණපට හා පටලයයි. එනම් බාහිර කන. ඔයා කවුරු හරි ලියලා තියෙනවා නම් කම්බරය කර්ණ ඒ තමයි මේකෙන් නිරූපණය කරන්නේ. දෙක කනට ඇතුළු වන ශබ්දය මාර්ගය දැක්වෙන සටහනක් පහත දැක්වේ. ස්තන් වලට නම් කරන්න තියෙන්නේ. නාලය කන්බෙරය නැත්තම් කර්ණපට හා පටලය. ඊට පස්සේ කර්ණික අස්තිකා වලින් ගිහිල්ලා අන්න එන්නේ කර්ණ ශංකයෙන් තමයි ස්නායු වලට යන්නේ. කර්ණ ශංකය. මේ කනෙහි බැලන්ස් එක තියාගන්නේ කවුදන්නේ? සිරුරේ සමබරතාවය දැක ගැනීමට දායක වෙන්නේ කවුද? තුන්වෙනි ප්‍රශ්නේ අර්ධ චක්‍රාකාර නාල. මොනවද දායක වෙන්නේ? අර්ධ චක්‍රාකාර නාල. අර්ධ චක්‍රාකාර නාල. ඔන්න අපේ පස්සේ ප්‍රශ්නෙත් ඉවරයි කියන්නකෝ. හෙනම ලේසි. බ්‍රේකුත් තරම් වැඩ ඒවත් ඉවර කරලා ඇවිල්ලා තියෙනවා. හරි. දාන්න බාන්න ලකුණු මේකෙත් මෙවන් පුතාට තියෙනවා පුතේ ලකුණු 12න් 12. සුපිරි ඩයල් එකකින් වැඩෙත් තමයි. හරිද? 12න් 12යි. උනට කටුකුටු මෙවන් වගේ වේයන්. හරිද? කියවන්න නම් පුළුවන් කුටු ගගා. හරි. මෙන්න නෝනවරුනි මහත්වරුනි ඒ වැඩෙත් අහවරයි. දැන් අපි එන්න යන්නේ පුතා 6 වෙනි සහ අවසාන ප්‍රශ්නය. මේක කතා කරා MCQ ටික කතා කරා වැඩේ ඉවරයි. මෙන්න 6A උසස් ශාකවල ස්වභාවිකව නිපද වෙන ශාකයේ ඇතැම් කායික ක්‍රියාවලි පාලනය කරන කාබනික සංයෝග ශාක වර්ධක ද්‍රව්‍ය වේ. එහෙම් පිටින්ම 7 වෙනි පාඩම.
පාර්ශවික අංකුර වර්ධනයේ නිෂේධනය කරන වර්ධක ද්‍රව්‍ය නම් කරන්න. අග්‍රස්තයේ වර්ධනය වැඩි කරන නමුත් පාර්ශවික අංකුර ඇතිවෙන එක නවත්තන්නේ මොක්සීනද? ඔක්සීන. රෝම ඉලක්කම් 2. ශාකවල වියපත් වීම ප්‍රමාද කරන වර්ධක ද්‍රව්‍ය සඳහන් කරන්න. වර්ධක ද්‍රව්‍ය තුන මොනවද අනේ? ඔක්සීන්, සයිටොකයිනින්. වියපත් වීම කන්ට්‍රෝල් කවුද? සයිටොකයිනින්. සයිටොකයිනින්. කියලා දෙද්දි කිව්වා සයිටොකයිනින් ආරම්භ වියපත් වෙන එක කියලා. එහෙම කරන්නේ නැහැ කියලා කිව්වා. තුන තනිය වීම ඡේදස්තරයේ සෑදීම පත්‍ර හා ඵල ඒ හරහා වර්ධක නිසා ඡේදස්තරය වේලී දහම අන්නතනින් ඒක දරා ගන්න බැලුව ඒ වාක පත්‍ර හා ඵල ඡේදස්තරයෙන් වෙන් වෙලා වැටෙන එක තමයි අපි කියන්නේ ඔය ගිලිහි යාම ඡේදස්තරය වෙන්නේ. මේක ලියන්න වෙන්නේ එහෙනම් ඡේදස්තරය හරහා ඡේදස්තරය හරහා මේ අදහස තියෙනවා නම් හරහා හරි ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය ගමන් කිරීම නැවතීම නිසා ගමන් කිරීම නැවතීම නිසා එම පටක වියලී ඉරිතැලි කැඩී යාම සිදුවේ. කැඩී යාම සිදුවේ. ඔන්න ඔය වගේ අදහසක් එනවනම් හරි ඡේදස්තරය ගැන. 7 එතීන් ශාකවල වර්ධක ද්‍රව්‍යයකි. එහි අඩංගු මූල ද්‍රව්‍ය නම් කර නම් සඳහන් කරන්න. ඔය C2H4 කියලා තියෙන්නේ. ඉතින් C කියන්නේ කාබන්, H කියන්නේ හයිඩ්‍රජන්. මේ රොකට් සයන්ස් අහන්නේ පොඩි දේවල් අහන්නේ. මෙන්න B කොටස. සිසින් දෙදෙනෙකු ට්‍රොලියක් තල්ලු කරන ආකාරයේ පහත රූපවල දැක්වේ. ඕකේ. A අවස්ථාව ඊට පස්සේ B අවස්ථාව මෙන්න. 1 A හා B අවස්ථාවල සිසුන් බලය යොදයි. බලයේ උපයෝගී ලක්ෂ්‍ය ස්ථානවලට අදාළ අංක පිළිවෙලින් ලියන්න. 1 ඒ වලට අදාළ අංකය තමයි 1. උපයෝගී ලක්ෂ්‍ය වෙන්නේ 2. බලය දෛශිකයක් ලෙස හඳුන්වන්නේ ඇයි? විශාලත්වයක් හා මෙන්න බලන්න විශාලත්වයක් හා නිශ්චිත එක්තාව තින නිසා
ජලය හා පෙට්‍රල් ඝන සෙන්ටිමීටර් 200ක ස්කන්ධ පහත දැක්වේ. දෙන්නගෙම එක හා සමාන පරිමා. හැබැයි ජලය 200 ස්කන්ධයේ ග්‍රෑම් 200යි පෙට්‍රල් වල 160යි. එකම පරිමාව වෙලා ස්කන්ධය වෙනස් කියන්නේ ඒ දෙන්නගේ ඝනත්ව වෙනස්. එකම පරිමාවේදී ස්කන්ධයේ වැඩි එක්කෙනාගේ ඝනත්වයේ වැඩි, ස්කන්ධයේ අඩු එක්කෙනාගේ ඝනත්වයේ අඩුයි. ජලය හා පෙට්‍රල් සමාන පරිමාවල ස්කන්ධ වෙනස් වීමට හේතුව කුමක්ද? හේතුව තමයි ඝනත්ව වෙනස. ඝනත්ව වෙනස. රෝම ඉලක්කම් 2 අන්තිම ප්‍රශ්නේ පෙට්‍රල් ග්‍රෑම් 160ක ඝනත්වය. ඝනත්වය ලියන්න ඕනේ සමීකරණය. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඔන්න ඔය සමීකරණේ ලියනවට ලකුණයි. ඊට පස්සේ ස්කන්ධය ග්‍රෑම් 160යි. පරිමාව 200යි ඝන සෙන්ටිමීටර්. හරිද? මෙන්න මෙහෙම ආදේශ කරාට පස්සේ බිඳුවට බිඳුව කැපිලා යනවා. 16 දෙකෙන් බෙදුවහම 8යි. 8ට දශම ස්ථානයක් තිබ්බහම 0.8යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. දශම 8 ලියලා තියෙනවට ලකුණු 1යි. මෙන්න මේ උත්තරේ GCM ඍණ 3 කියලා තියෙනවට ලකුණු 1යි. මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි ලකුණු දෙකක් එතෙන්ට දීලා තියෙනවා. හරි. ඔන්න නෝනවරුනි මහත්වරුනි අපේ හයවෙනි ප්‍රශ්නයත් මොවසන්ද අවසන්. හයවෙනි ප්‍රශ්නයත් අවසන්. දැන් වැඩේ අහවරයි. දැන් අපි එන්න යන්නේ නෝනවරුනි මහත්වරුනි අපේ ඉරිගහන පේපර් එකට. ඉරිගහන පේපර් එකට. ඉරිගහන ටික මාක් කරගෙන යන්න තියෙන්නේ ටක්. මම ආපු නැති අයටත් බලාගෙන පුළුවන්. ආයෙත් ආපු නැති කතා අර කියවන්න දෙයක් නැත. හරිද? මෙන්න ඵල ප්‍රශ්නය. ඵල මගින් මිනිසාට වැළඳෙන ප්‍රෝටෝසෝවාවන් කියන්නේ මොයිලික් ජීවීන්ද පුතේ? ඒක ඩෙන්ගු රෝගේ නැහැ, බැක්ටීරියා, ලීෂ්මානියාව ඔව් ඒක සෛලික ජීවීන්. පළවෙනි එකට උත්තරේ 1. 2 පහත ඇති ස්කන්ධ අතරින් නිව්ටන් එකක භාරයක් දැක්වෙන පිළිතුර කුමක්ද? මේ බලන්නකෝ. සාමාන්‍යයෙන් බර කියලා කියන්නේ යමක ස්කන්ධයේ 10 ගුණය. ආයකට 4. මෙතන මම එක දාලා තියෙන සමා වෙන්න. උත්තර කිව්වේ නැද්ද? කිව්වා මෙතන මාක් කරා වැරදිනේ. සමා වෙන්න. එකට උත්තරේ 4. බර ස්කන්ධය වරක් 10 ගුණයනේ අපි ගන්නෙ. බර කියලා කියන්නේ. එතකොට බර මෙතන නිව්ටන් 1යි කියලා තියෙනවා. ස්කන්ධය කීයද කියලා බලන්න ඕනේ. එහෙනම් 1 10න් බෙදනවා 0.1යි. කිලෝග්‍රෑම් තමයි ස්කන්ධය වෙන්නේ. 0.1යි කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් නම් කීයද මගේ පුතා? 100යි. එතකොට අපිට ඔන්න උත්තරේ එනවා නිව්ටන් එකක භාරයක් ඇති කරන ස්කන්ධය ග්‍රෑම් 100යි. පිළිතුර අංක 4. පිළිතුර අංක 4.
තුන්වෙනි ප්‍රශ්නේ. මීතේන් හා සුක්‍රෝස් යන සංයෝග දෙකෙහිම අඩංගු මූලද්‍රව්‍ය ඇතුළත් පිළිතුර. මීතේන් වලත් තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන්. සුක්‍රෝස් වල තියෙනවා කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. දෙන්නටම පොදුයි කාබන් සහ හයිඩ්‍රජන් කියන උත්තරේ. කාබන් සහ හයිඩ්‍රජන් කියන උත්තරය පිළිතුර අංක 2. හතරවෙනි ප්‍රශ්නේ. වර්තමානයේ මිනිසා තුළ දක්නට ලැබෙන බහුල අක්ෂි රෝග දෙකක් පහත දැක්වේ. අක්ෂි රෝග දෙකක් අක්ෂි රෝග එකක්. අක්ෂි දෝෂ තමයි දුරදෘෂ්ටියයි දෘෂ්ටිකත්වයයි. අක්ෂි රෝග දෙක ග්ලූකෝස් ඇතිවීම පිළිතුර අංක 4ට උත්තරේ පිළිතුර 3. අයියෝ ඔක්සිනික් ඇසිඩ් පිළිතුර අංක 1. පිළිතුර අංක 1. 6 වෙනි ප්‍රශ්නේ. භූමි තෙලයක් දුලිය සන්නයිනය විද්‍යුත් අවිච්ඡේදයක් මොන අයන රහිත නොමැති ද්‍රාවණ විද්‍යුත් සංකේතයක් නොවන්නේ ඒක උත්තර. අයන නැති බැවින් අයනය වෙන්න පුළුවන් අය පුතා ඒ හින්දා විද්‍යුත් අවිච්ඡේදයක් විදුලිය ගමන් කරන්නේ. 7 විද්‍යුත් ලෝහාලේපනයේදී ආලේපනය කිරීමට භාවිතා කරන ලෝහය සතු ගුණාංගයක් නොවන්නේ උපවත් බව ගුණයක්, මනා නිමාව ගුණයක්, සිත් ඇත ගන්නා සුළු බව ගුණයක්, විකාදනයට ලක්වීම ඒක ගුණයක් නෙමෙයි. එහෙනම් 7ට උත්තරය පිළිතුර අංක 4. 8 අයියෝ ලේසි. කිරි ආහාර නිෂ්පාදනයේදී යොදා ගන්නා වූ ශුද්ධ ජීවීන් පමණක් ඇතුළත් පිළිතුර මොනවද? ලැක්ටෝබැසිලස් සහ ස්ට්‍රෙප්ටෝකොකස්. පිළිතුර අංක 1. අයියේ මේ ටික වදිනව නේද අපේ? හරි. ඊට පස්සේ 9 සහ 10. 9 අයියෝ හෙනම ලේසි. විෂම පරමාණුක අණුවක් නොවන්නේ මේ බලන්න ජලය H2O එකිනෙකට වෙනස් පරමාණු. කාබන් ඩයොක්සයිඩ් CO2 එකිනෙකට වෙනස් පරමාණු. මීතේන් CH4 එකිනෙකට වෙනස් පරමාණු. එහෙනම් විෂම පරමාණුක නෙමෙයි O2 ඔක්සිජන් ඒගොල්ලෝ සම පරමාණුක අණු. පිළිතුර අංක 4. පිළිතුර අංක 4. මෙන්න ඊළඟට සුපිරි 10 11 ප්‍රශ්නවලට පහත දැක්වෙන හෘදයේ අනිත් පිටුවේ තියෙන්නේ ආකෘතිකමය රූප සටහනක් පිළිතුර සපයන්න. 1 යනු දකුණු කර්ණිකාවයි. 1 කියන්නේ දකුණු කර්ණිකාවලු. එහෙනම් 2 වම් කර්ණිකාව, 3 වම් කෝෂිකාව, 4 දකුණු කෝෂිකාව. X කියලා කියන්නේ දකුණු කියන අකුරු 3යි දකුණු පැත්තේ තියෙන ත්‍රිතුණ්ඩ කපාටය. Y කියන්නේ වම් කියන අකුරු 2යි තුණ්ඩ දෙකකින් යුක්ත ද්විතුණ්ඩ කපාටය. A සහ B කියන්නේ හෘදයේ අණු කර්ණිකාවට රුධිරය ගෙන එන උත්තර ශිරාවයි අදරමයි. C දකුණු කෝෂිකාවෙන් පෙනහළට රුධිරය ගෙන මහා ධානිය. වම් හා දකුණු පෙනහළු වල ඉඳන් වට ගෙන වම් පුප්පිය ශිරා
දකුණු පොප්පොෂි යුගලත් ඩී පුරා මහා ඒ සිට F අක්ෂර වලින් නිරූපණය වේ. එයින් මොන C සහ D පිළිතුර අංක 3 10ට උත්තරේ අංක 3. දැන් එන්න යන්නේ 11. හරි මෙන්න බලන්න 11 රූපයේ x සහ y මගින් කපාට දැක්වේ x සහ y කපාට පිළිවෙලින් දැක්වෙන පිළිතුර ත්‍රිතුණ්ඩ හා ද්විතුණ්ඩ කපාට ඒත් පිළිතුර අංක 3 පිළිතුර අංක 3 මේ බලන්න ඊට පස්සේ 12 වර්ගඵලය 2.5 වර්ග මීටර වන පෘෂ්ඨයට යොදන ලද අභිලම්බ බලය නිසා හටගන්නා ලද පීඩනය CI පැස්කල් වේ. මේ බලන්න පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය පැස්කල් CI අපි නිව්ටන් වර්ග මීටර දාමු. බලය දන්නේ නැහැ. වර්ගඵලය 2.5 වර්ග මීටර. දැන් F හොයන්න මෙයාව මේ පැත්තට ගේන්න එපැයි. 2.5 වර්ග මීටර වැඩි කිරීම CI නිව්ටන් වර්ග මීටරයට සමානයි F. වර්ග මීටරයට කැපුණා 2.5 100න් වැඩි කරාම 250යි නිව්ටන්. බලය ඇවිල්ලා 250යි නිව්ටන්. මෙහෙම උත්තරයක් නැහැ. එහෙනම් ඔයා 250 දාලා තියෙනවා නම් හරි. එහෙම නැතත් මේකට ලකුණු දෙන්න ඕල්. ඔයා ලකුණු එක පේපර් එකේ අවුලක් නේ. 3 ශිෂ්‍යයෙක් කූඩලු ඇටවුම් දෙකක් කර පැයක පමණ පසුව නිරීක්ෂණය A ඇටවුමේ සපයා ඇත B ඇටවුමේ ජලය සපයා නැත. පැයකට විතර A ඍජුවම තියෙනවා B නිකම් මලානික වෙලා වැටේ. ඒ කියන්නේ වතුර නැති හින්දානේ. ඇයි කූඩලු ශාකයේ සන්දාර ඉහත නිරීක්ෂණ තුලින් හැකි නිගමනය එක අකාෂ්ඨීය ශාකවල සන්ධාරණය සඳහා ශාක ජලයෙන් පිරී පැවතීම වන බවයි. ඔව් පිළිතුර අංක 1 13 උත්තරේ 14 බලන්න පරිසර පද්ධති හා සුවිශේෂී ලක්ෂණ වැරදි ලෙස දැක්වෙන පිළිතුර. කලපු කඩොලාන ශාක ප්‍රජාව මගින් සමුද්‍ර කාදනය අඩු කරයි. ඔව්. 2 ගංමෝය කරදිය හා මිරිදිය මිශ්‍ර වීම වළක්වයි. ඔව්. 3 කඳුකර වනාන්තර ශාක මුදුන් ස්තරීභවනය. ස්තරීභවනය පෙන්වන්නේ නිවර්තන වැසි වනාන්තර. එහෙනම් මේක ගැලපෙන්නේ නැහැ. මේක ගැලපෙන්නේ නැහැ. වැරදි ප්‍රකාශය 3 14 පිළිතුර අංක 3. 15ට එන්න අනේ ලේසි. 15ට එන්න ලේසි. මේ බලන්න රූපයේ දැක්වෙන අක්ෂි දෝෂය මෙන්න තියෙනවා ඇහැ. බලන් ඉන්න ඕනේ. මෙන්න තියෙනවා ප්‍රධාන අක්ෂය. මෙන්න තියෙනවා කාචය. මේ ළඟ ඇති වස්තුවක ඉඳන් එන ආලෝකය මගේ පුතා
මෙහෙම අපේ දෘෂ්ටි විතානයට එළිය තැනකදී එකතු වෙන්නේ. එහෙනම් ළඟ පැහැදිලිව පේන්නේ දුර පැහැදිලිව පේන්නේ. මෙයාට තියෙන්නේ දුර දෘෂ්ටිකත්වය. දුර දෘෂ්ටිකත්වය එක. ඊළඟ දුරදෘෂ්ටිකත්වයට පිළියම් විදිහට අපි දාන්නේ උත්තල කාච. අවිදුර නම් අවතල. දුර අන්න අපි බැලුවා. හරිද? අවිදුර නම් අවතල. එහෙනම් දුරදෘෂ්ටිකත්වය උත්තල. පිළිතුර අංක 2. 15ට පිළිතුර අංක 2. චුට්ටයි තියෙනවා ඇති වෙන්න. විද්‍යුත් ලෝහාලේපන භාවිතා නාතාවක් ලේප කරන්න කන්නාලේපනේ ලෝහාලේපනේ ලෝහයක් ආභරණාලේප නොවන වැරදි අංක 3. 17 හරි ඉවරද? මම ඊටට හරි නේද? මෙන්න පරිණාමික ක්‍රියාවලිය පිළිබඳව ඉදිරිපත් වූ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඕකේ. මීට වසර බිලියන 3.5කට පෙර පෘථුවිය බිහි වී ඇත. 3.5කට පෙර පෘථුවිය බිහි වී ඇත නෑ. බිලියන 4.5කට පෙර. එහෙනම් ඒ වැරදි. B ආදි කාලීන පෘථුවියේ පළමුව ඒකසෛලික ජීවීන් බිහි විය. ඔව් ඒකසෛලික බැක්ටීරියා තමයි බිහි වුණේ. B හරි. C ජීවමාන ෆොසිල ජීවී පරිණාමණයට ප්‍රබල සාක්ෂි සපයයි. ප්‍රබල නෑ ඉතින් සාක්ෂි සපයනවා. එහෙනම් B සහ C පමණක් නිවැරදි. පිළිතුර අංක 2. පිළිතුර අංක 2. 18 සත්‍ය ප්‍රකාශ අඩංගු වරණය තෝරන්න. හරි එක්කෙනා අහන්න. සෑම මූලද්‍රව්‍යකම එකම වර්ගයේ පරමාණු ඇත. නෑ. සර්ව සම නෑනේ සමස්ථානික තියෙනවා කියලා කතා කරේ. 2 එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වීමෙන් පමණක් සෑදේ. එහෙම එකක් නෑ. 3 සංශුද්ධ ද්‍රාවණ සහ මිශ්‍රණ ලෙස සංයෝග වර්ග කර ඇත. නෑනේ සංයෝග වර්ග කරලා තියෙන්නේ මූලද මේ මොනවාද? සමජාතීය විෂමජාතීයනේ. සංශුද්ධ ද්‍රාවණ මිශ්‍රණ විදිහට පදාර්ථ වර්ග කරන්නේ. 4 යම් පරමාණුවක අඩංගු ප්‍රෝටෝන ගණන මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකයයි. ඔව් 18ට උත්තරේ පිළිතුර අංක 4. 19 පසු අස්වනු තාක්ෂණයේ පිළිබඳව ප්‍රකාශ කිහිපයක් පහත වේ. 13 වෙනි පාඩම. විද්‍යානුකූල අස්වනු හා ප්‍රවාහන සිදුවන කැලිලා පොඩි වෙලා යනකොට ටිකටත් ඇඩ් කරනවා සල්ලි. B අස්වනු නෙලා ගැනීම යන කාගාව පසු අස්වනු තාක්ෂණය A සහ B පමණයි. පිළිතුර අංක 1. 20 වෙනි එක මේ ඝනත් බීකර 7කට දමා ඇත. මේ වායන් ස්කන්ධය වැඩිම වෙන්නේ. මේ එකම ද්‍රව්‍ය
ඇටවුව 4 D ඒ කියන්නේ පිළිතුරු අංක 4. දාන්න 20න් කීයද කියලා බලලා දෙකෙන් ගුණ කරලා 40න් දාගත්තත් කමක් නැහැ. මේ මෙවන් පුතාට නම් 40න් 40යි. පොරක් තමයි ඉතින්. හරි. ඔන්න අපේ පේපර් එකේ වැඩ කටයුතු අවසන්. හරිද? ආයෙත් අපි හම්බ වෙන්නේ අපේ පේපර් නම්බර් 2 එකෙන්.